අවුරුද්ද 1965 මාසයේ ජූනි මාසයේ දවස 23 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සස් ප්‍රාන්තයේ හියුස්ටන් පොලිස් ස්ථානයට හදිසියෙම ඇමතුමක් එනවා. ඒ ඇමතුම අරගත්ත පුජ්‍යලයා කිව්වේ Tamanගේ මාමගේ හා නැන්දගේ නිවසට ඇමතුම් කොච්චර ගත්තත් කිසිම පිළිතුරක් නැහැ. පොඩ්ඩක් බලන්න කියලා. ඇමතුමට අනුව එම නිවසට ගිය පොලිසිය මුළු ඇමරිකා ඉතිහාසයේ මුඩු යටිකුරු වෙන ඒ තාමත් අප්‍රසන්න දෙයක් හොයාගන්නවා. ඒ තමයි කෑලි කෑලි වලට වෙන් කරපු නරක්කුණ මල සිරුරු දෙකක්. මේ තමයි අදටත් නොවිසුදන අයිස් පෙට්ටියේ මිනි මැරුම. එක්දස් 965 ජූනි මාසේ 23 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ හියුස්ටන් පොලිස් ස්ථානයට හදිසියෙම ඇමතුමක් එනවා. මේ ඇමතුම ගන්නේ මාටින් කියලා පුජ්‍යලෙක්. ඉතින් ඔහු කෝල් එක අරගෙන පොලිසියට කියන්නේ තමන්ගේ මාමගේ සහ නැන්දගේ ගෙදරට කොච්චර කෝල් ගත්තත් ඒ කට්ටිය ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. මොකද ඒ දෙන්නම ගොඩක් වයසයි. ඉතින් මේ දෙන්න තමයි අවුරුදු 81ක් වෙන ෆෙඩ් වගේම අවුරුදු 79ක් වෙන එඩ්විනා කියන කාන්තාව. ඉතින් මේ දෙන්නම ගොඩක් වයස නිසා පොලිසියට කියනවා මේ මාටින් කියන පුජ්‍යලයා පොඩ්ඩක් ගිහින් බලන්න මට ඒ ගැන සැකයි මේ කට්ටියයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ කියලා. ඉතින් මාටින්ගේ ඇමතුම සලකපු හියුස්ටන් පොලිසිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යවනවා මේ අදාළ ගෙදරට. ඉතින් මේ පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ ගෙදරට ගිහිල්ලා ගෙදර දොරට තට්ටු කරනවා. ගෙදර දොරට කොච්චර තට්ටු කරුවත් ගේ ඇතුලෙන් කිසිම පිළිතුරක් එන්නේ නැහැ. ඉතින් කිසිම පිළිතුරක් ආපු නැති නිසාම පොලිසිය තීරණය කරනවා ගෙදර දොර කඩන්න. ඉතින් ගෙදර දොර කඩාගෙන ඇතුළට ගියපු පොලිසිය දකින්නේ මීට දවස් 2කට විතර කලින් උයලා අතවත් තියපු නැති කෑම වේලක් තමයි දකින්නේ. පොලිසිය මේ මුළු ගේ වටේම ඇවිද පරීක්ෂා කරලා බැලුවත් මේ වයසක යුවල කිසිම හේතුවක් මත දකින්න හම්බ වෙලා නැහැ. ඉතින් ගේ ඇතුළට ගියපු එක පොලිස් නිලධාරියෙක්ට ඊටමත් අමුතු දුර්ගන්ධයක් හමලා තියෙනවා. ඉතින් ඒ නිසාම ඔහු තීරණය කරනවා මේ ගඳ එන්නේ මොන පැත්තටද කියලා බලන්න. ඔහු ඒ විදිහට ඇවිදගෙන යනකොට ඔහුට ඒ ගඳ දැනිලා තියෙන්නේ ගෙදර මුළු තැන්ගේ පැත්තෙන්. කොහොමුණත් කුස්සිය පැත්තට ඇවිදගෙන යන මේ පොලිස් නිලධාරියට මේ ගඳ එන්න ටික ටික වැඩි වෙනවා කියලා දැනිලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා ටිකක් මුළු තැන්ගේ ඇතුළට ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවෙන් පස්සේ ඔහුට තේරුම් යනවා හරියටම මේ ගඳ එන්නේ ෆ්‍රිජ් එක පැත්තෙන් කියලා. ඉතින් ඔහු ගිහිල්ලා මේ ෆ්‍රිජ් එක ඇරලා බලනවා. ෆ්‍රිජ් එක ඇරලා බැලුවෙන් පස්සේ ඇත්තටම මේ පොලිස් නිලධාරියට උඩ බිම නැතුව ගිහිල්ලා තියෙනවා. මොකද ඒ වෙලාවේ ඒ ෆ්‍රිජ් එක ඇතුලේ ෆ්‍රිජ් එකේ ඉහළම තට්ටුවේ තිබිලා තියෙන්නේ මිය ගියපු ෆ්‍රෙඩ්ගේ සහ එඩ්විනාගේ හිස් කබල් දෙක. ඉතින් ෆ්‍රෙඩ්ගේ ඔළුවට මොටා ආයුධයකින් පහර දීලා ඔළුව සිදුරු කරලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම එඩ්විනාගේ ඔළුවට වෙඩි තියලා දාලා තිබිලා තියෙනවා. කොහොම වුණත් ශරීරයේ ඉතුරු කොටස් ටික පුංචි පුංචි කෑලි වලට කපලා ඒ තාමත් සූක්ෂමව මේ ෆ්‍රිජ් එක ඇතුළේම අතුරලා තිබිලා තියෙනවා. ඉතින් මේ ශරීර කොටස් පරීක්ෂා කරපු නිලධාරීන් කියපු විදිහට මේ ශරීර කොටස් අතර ෆෙඩ්ගේ ලිංගීන්ද්‍රය නම් දකින්න හම්බ වෙලා නැහැ. ඊට සුළු වේලාවකට පස්සේ වහම ක්‍රියාත්මක වෙච්ච පොලිසිය මෙතනට විශේෂඥයින්ව කැඳවලා තියෙනවා. ඉතින් පරීක්ෂණ කරගෙන ගියපු විශේෂඥයින් කියන විදිහට මේ දෙන්නව ඝාතනය කරලා තියෙන්නේ නිවසේ උඩ තට්ටුවේ නිදා ගන්න කාමරේ තියාගෙන. ඒ විදිහට ඝාතනය කරලා ඉවර වුණෙන් පස්සේ ඝාතකයා කවුරු වුණත් මේ දෙන්නගේම ශරීරයේ තිබ්බ ලේ ටික ඔක්කොම ඇදලා ඉවත් කරලා තියෙනවා. ඒ විදිහට ලේ ඉවත් කරුවායින් පස්සේ ඝාතකයා ඊළඟට කරලා තියෙන්නේ මේ ශරීර කොටස් පොඩි පොඩි කෑලි වලට කපන එක. ඒ විදිහට පොඩි පොඩි කෑලි වලට කපලා තමයි ෆ්‍රිජ් එකේ ගෙනහිල්ලා අතුරලා තියෙන්නේ. ඉතින් තවත් පිරිසක් සඳහන් කරන විදිහට ෆෙඩ්ව ඝාතනය කරන්න කලින් ඒ කියන්නේ ෆෙඩ්ට පණ තියෙද්දිම ෆෙඩ්ගේ ලිංගය කපලා අයින් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඝාතකයා සූක්ෂමව මේ නිවසේ උඩ තට්ටුවේ තිබ්බ ඔක්කොම ලේ එක බිඳුවක් නැරෙන්න අයින් කරලා තියෙනවා. මේ විදිහට ඔක්කොම පිරිසිදු කරලා ඉවර වුණාන් පස්සේ තමයි ඊටම සූක්ෂමව මේ ඔලු දෙකත් ඒ වගේම ශරීරයේ ඉතුරු කොටසුත් ගිහිල්ලා ෆ්‍රිජ් එකේ අතුරලා තියෙන්නේ. නිවස තවත් හොඳට පරීක්ෂා කරපු පොලිසියට හම්බ වෙලා තියෙනවා. මේ දෙන්නගේ ශරීරවලට අයිති කියලා හිතන්න පුළුවන් ශරීර කොටස් වගේකුත්. ඒ වගේම තමයි නිවසේ වැසිකිළියටත් මේ ඝාතකයම ශරීරයේ ඉතුරු වෙච්ච තවත් කොටස් ටිකක් වැසිකිළි වලට දාලා වතුර ගහලා තියෙනවා.
මේ රොජර්ස් වල ඝාතනය කරපු සිද්ධියට එක එල්ලේම සැකය මතුවලා තිබුණේ මෙන්න මේ දෙන්නගෙම එකම පුතා වෙච්ච වයස අවුරුදු 43ක් වුණ චාල්ස් ෆ්‍රෙඩ්රික්ට. ඉතින් අපි මේ කතාව කරගෙන යන්න පුළුවන්කමට මෙයාට ෆ්‍රෙඩ්රික් කියලා කතා කරමු. ෆ්‍රෙඩ්රික් ගැන තොරතුරු හොයාගෙන ගියපු පොලිසිය හරි පුදුම කාරණා ගොඩක් හොයාගන්නවා. ඒ තමයි ෆ්‍රෙඩ්රික් කාලයක් ඇමරිකානු නාවික හමුදාවේ සේවය කරලා තියෙනවා. ඒ වගේම මේ ෆ්‍රෙඩ්රික්ට භාෂා 7ක් කතා කරන්න පුළුවන්කමකුත් තිබිලා තියෙනවා. ඒ වගේම මේ ෆ්‍රෙඩ්රික්ට පරමාණු භෞතික විද්‍යාව ගැනත් උපාධියක් තිබිලා තියෙනවා. බැලුවම පොලිසිය සඳහන් කරන්නේ මොහු ඉතාමත් බුද්ධියක් තිබුණ මිනිසෙක් කියලා. නාවික හමුදාවේ බුද්ධ්‍යංශ වැඩ කරපු ෆ්‍රෙඩ්රික් පසු කාලයකදී ෂෙල් ඔයිල් සමාගමේ සේවය කරනවා. ඉතින් කාලයත් එක්කම ෆ්‍රෙඩ්රික් මේ සමාගමේදී මොකක්ම හරි ප්‍රශ්නයක් දාගෙන 1957 දී තමන්ගේ සේවයෙන් අයින් වෙලා තියෙනවා. 1950 අවුරුද්දේදී ෆ්‍රෙඩ්රික්ට ෆෙරි කියලා යාළුවෙක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ෆෙරි කියලා කියන්නේ එච්චර හොඳ පුජ්‍යලයක් නන් නෙවෙයි. මොකද ඔහුට ජනාධිපති කෙනඩි ඝාතනය පිළිබඳවත් චෝදනා එල්ල වෙලා තිබිලා තියෙනවා. කොමුණත් මේ දෙන්න අතර යාළුකම හොඳටම තිබිලා තියෙනවා. තමන්ගේ රැකියාවක් නැති වෙච්ච ෆ්‍රෙඩ්රික් කරලා තියෙන්නේ තමන්ගේ අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්න යන තීරණය කරන එක. ඉතින් මේ විදිහට තීරණය කරපු ෆ්‍රෙඩ්රික් තමන්ගේ අම්මා තාත්තත් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඒත් සඳහන් වෙන ආකාරයට ඔවුන්ගේ අසල්වැසියන් පවා සඳහන් කරන ආකාරයට මේ කට්ටිය අතර අනිත් කට්ටියට පේන තරම් හොඳ සම්බන්ධතාවයක් නම් තිබිලා තිබුණේ නැහැ. පොලිසියට ෆ්‍රෙඩ්රික් ගැන සැක හිතෙන්න ප්‍රධානම හේතුවක් තමයි ෆ්‍රෙඩ්රික්ගේ කාමරයේ තිබිලා පොලිසියට හම්බ වෙනවා ලේ ගෑවුණු අත්කියතක්. ඒ වගේම තවත් තියුණු ආයුධ ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එක එල්ලේම ෆ්‍රෙඩ්රික් ගැන සැක හිතපු පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා ෆ්‍රෙඩ්රික්ව ලුහුබදින්න පිරිසක් යවනවා. ඒ වගේම ෆ්‍රෙඩ්රික් ගැන හොයන්න තවත් පිරිසක් පත් කරනවා. ඉතින් කොච්චර විමර්ශන කරගෙන ගියත් පොලිසියට කිසිම හැකියාවක් හම්බ වෙලා නැහැ ෆ්‍රෙඩ්රික්ව හොයාගන්න. පොලිසිය ෆ්‍රෙඩ්රික් ගැන තොරතුරු හොයාගෙන යද්දී ෆ්‍රෙඩ්රික් ගැන පොලිසියට ඉතාමත් වැදගත් තොරතුරු කිහිපයක් හම්බ වෙනවා. ඉතින් ඒ තොරතුරු අතර කැපී පෙනෙන තොරතුරක් තමයි ජනාධිපති කෙනඩි ඝාතනයට ෆෙරි වගේම ෆ්‍රෙඩ්රිකුත් සම්බන්ධයි කියන එක. ඉතින් පොලිසිය අනුමාන කරන විදිහට ෆ්‍රෙඩ්රික් තමන්ගේ අම්මා තාත්තා දෙන්නව ඝාතනය කරන්න තීරණය කරන්න ඇත්තේ ෆ්‍රෙඩ්රික් මේ ජනාධිපති කෙනඩි ඝාතනය කරපු එක පොලිසිය දැනගෙන පොලිසිය තමන්ගේ අම්මා තාත්තා මාර්ගයෙන් ෆ්‍රෙඩ්රික් ගැන තොරතුරු හොයාගනීවි කියන සැකය මත. ඉතින් මේක පොලිසිය නිර්මාණය කරපු කතාවක් විතරයි. එහෙම නැත්නම් පොලිසියගේ අනුමානයක් විතරයි. ඉතින් ඇත්ත නැත්ත අදටත් කවුරුත් දන්නේ නැහැ. කොහොමුණත් මේ අයිස් පෙට්ටිය අභිරහස අදටත් නොවිසඳුණු අපරාධ ලයිස්තුවක තියෙනවා. තවත් පිරිසක් සඳහන් කරන ආකාරයට ෆ්‍රෙඩ්රික්ට ඉතාමත් හොඳ පොඩි කාලයක් තිබිලා නැහැ. ෆ්‍රෙඩ්රික් හැදී වැඩිලම තියෙන්නේ තමන්ගේ අම්මා තාත්තා දෙන්නගේ තාඩන පීඩන මැද. පසු කාලයේදී ඒකේ පරිගැනීමේ චේතනාවකින් තමන්ගේ අම්මා තාත්තව ඝාතනය කරන්න ඇති කියලා තවත් පිරිසක් අනුමාන කරනවා. ඉතින් අදටත් කවුද හරිමිනි මරුවා කියලා ඇමරිකාවේ කිසිම බුද්ධ්‍යංශයකට හොයාගන්න බැරිව ගිහිල්ලා තියෙනවා. ඔන්න විදිහට තමයි අද අපේ කතාව අවසන් වෙන්නේ. කොහොමුණත් මට නම් කියන්න තියෙන්නේ මේක අපිට ෆ්‍රෙඩ්රික්ටම සැක කරන්න දෙන්න අමාරුයි. මොකද ෆ්‍රෙඩ්රික් මේ ඝාතනය සිද්ධ කරන්න නැති කියලා සැක කරන්න අමාරුයි. මොකද මෙච්චර සූක්ෂම විදිහට ඝාතනය කරපු කාමරේ එක ලේ බිඳුවක්වත් නැති වෙන විදිහට සුද්ධ පවිත්‍ර කරලා අවසානයේදී තමන්ගේ කාමරේ මොකද ලේ ගෑවුණු කියතක් හංගන්න එහෙම නැත්නම් ඝාතනය කරන්න යොදා ගන්න ඇති කියලා සැක කරන තියුණු ආයුධ හංගන්නේ නේද? ඒ කියන්නේ ෆ්‍රෙඩ්රික් කියලා කියන්නේ බුද්ධ්‍යංශයක වැඩ කරපු මිනිස්සෙක්, හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් අපරාධයක් කරලා අපරාධය කරන්න යොදාගත් ආයුධ තමන්ගේ කාමරේ හංග ගන්න විදිහක් නැහැනේ. ඉතින් අපිට මට හිතෙන විදිය හරිනම් අපිට එක එල්ලේම ෆ්‍රෙඩ්රික් ගැන සැක කරන්න අමාරුයි. ඉතින් වෙනත් පුජ්‍යලයක් ඝාතනය සිද්ධ කරා වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝගේ අදහසත් මොකද්ද කියලා යටින් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් අපේ වීඩියෝ හොඳයි නම් අපේ channel එක subscribe කරන්න. then වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න කැමති නම් ඔයාලට පුළුවන් bell icon එකක් click කරගෙන යන්න කියන ආරාධනාව කරන ගමන් අදට කාල සංග්‍රහය ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ අනාගතයක්.